ඉතින් ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන්. මේකට දැන් ඇවිල්ලා අපේ වාහනේ අතර නවත්තලා අපි මෙන්න මෙතනින් පඩි පෙරක් තියෙනවා. අඩිකලෙන් පල්ලෙහාට තමයි බහින්න තියෙන්නේ. ඔන්න අපි දැන් දියැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. මට දැන් දියැල්ල ඉස්සරහින් පේන මේ ඔයගොල්ලන්ට වතුර පාර පේනවා ඇති. අයිබෝවන් සුබ උදෑසනක්. ඔන්න කේෂාන් අද ඇවිල්ලා තියෙන්නේ අවිස්සාවෙල්ල ප්‍රදේශයේ තියෙන සුන්දර දියැලක් බලන්න. මේ දියැල තියෙන අවිස්සාවෙල්ල හංවැල්ල හේවා ඉන්න කියන ප්‍රදේශේ. හරිම සුන්දර දියැලක්. ඔයගොල්ලන්ට ඇවිල්ලා නාකියාගෙන විනෝද වෙලා යන්න පුළුවන් සුදුරු දියැලක් තමයි මම අද හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි දියැල්ල ළඟට දැන් ඇවිල්ලා තියෙන්නේ. අපි දියැල්ල හරියට ගිහලා දිපියන් දියැල්ල පැත්තට දියැලේ සුන්දරත්වය බලන්න. මම දියැල්ල ගාවට ගිහලා ආපහු හම්බෙන්න අපි යන් ඒ දිහාවට. ඉතින් ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන්. මේකට දැන් ඇවිල්ලා ඉතින් පඩි පෙරක් තියෙනවා. අඩිකලෙන් පල්ලෙහාට තමයි බහින්න තියෙන්නේ. පඩිකලෙන් පල්ලෙහාට බැස්ස ගමන් අපිට දියැල්ල පේනවා. පාර අයින් කරගෙනම තමයි දියැල්ල තියෙන්නේ. තියන් ඒ දිහාවට. මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ. අඩිකෙල්ල තමයි ඉස්සරහට ඇවිල්ලා. සුන්දර වටපිටාවක් තමයි තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා තියෙන්නේ අද කුමාරි ඇල්ල බලන්න. ක්‍රිම සුන්දර දියඇල්ලක්. අපි දැන් කුමාරි ඇල්ලේ උඩ කොටසට ඇවිල්ලා තියෙන්නේ. තම දියඇල්ල පෙන්වන්නම්. හරිම සුන්දර ලස්සන දියඇල්ලක්. අද උදේම අපි ආව. හරිම සුන්දරයි මේ වටපිටාවත් බලන්න. උදේම ආවට පස්සේ ඔයගොල්ලෝ එන්න මේ සුන්දරත්වය බලන්න. මේ බලන්න දියඇල්ලේ උඩ කොටස. මොකද ඔයගොල්ලන්ට නාන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව හරිම සුන්දරයි. ඒ වගේම හරිම ලස්සනයි. මොකද මෙතන අඩිය හොඳට පේනවා. පොඩි ළමයින්ට උනත් ඇවිල්ලා නා ගන්න පුළුවන් හරිම සුන්දර තැන. බලන්න මේක සුන්දරත්වය. ඔන්න අපි දැන් දියැල්ල ගාවට ඇවිල්ලා තියෙන්නේ. මට දැන් දියැල්ල ඉස්සරහින් පේන මේ ඔයගොල්ලන්ට වතුර පාර පේනවා ඇති. අපි බලමු කොහොමද දියැල්ලේ සුන්දරත්වය කියලා. වතුර සෑහෙන්න හරිම සුන්දරයි. ඒ වගේම බලන්න ඉතින් වතුර ගලාගෙන එනවා. මෙතන අඩි 10කට එහා ජඹුරයි කියලා තමයි කට්ටිය කියන්නේ. මෙතන දියැල්ලේ උඩ ඉන්න කට්ටිය. හරිම ලස්සන දියැල්ලක්. ඔබට අනිවාර්යෙන් ඇවිල්ලා මෙතන විනෝද වෙන්න පුළුවන්. නා ගන්න පුළුවන් ලස්සන තැන.
කතාවක් තියෙනවා. මේ කුමාරියැල්ලේ නම වැටිලා තියෙන්නේ සීතාවක රාජසිංහ රජුගේ දියණිය වන කුමාරිය මේ දියඇල්ලේ නාන්න ගිහිල්ලා ඔහු මේකේ මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒකින්ද තමයි මේ දියඇල්ලට කුමාරියැල්ල කියලා නම වැටිලා තියෙන්නේ. මේ දියඇල්ලය මීටර් 4ක් විතර තමයි උස තියෙන්නේ, ලොකු උසක් නැහැ. ඒ වගේම මේ දියඇල්ල මෙහෙමම ගලාගෙන ගිහිල්ලා අවුවින්ද මාව පොඩක් පේන්නේ නැහැ. මෙහෙම ගලාගෙන ගිහිල්ලා අඹන්නෝයෙන් තමයි කැනලි ගඟට වැටෙන්නේ. අවිස්සාවෙල්ල මංවැල්ල පැත්තේ තියෙන දියඇලි වල වතුර, ඇලදොල වල වතුර කැනලි ගඟ තමයි පෝෂණය කරන්නේ. හරිම සුන්දර දියඇලි බොහොමයක් මේ ප්‍රදේශයේ තියෙනවා. ඉතින් එතරින් ප්‍රධාන තැනක් ගන්න දියඇල්ල තමයි මේ කුමාරියැල්ල. බලන්න මේකේ සුන්දරත්වය. හරිම ලස්සනයි. අද වතුරත් ගොඩක් තියෙනවා. මෙතන නාන්න පුළුවන්. හොඳට පතුල පේනවා. හරිම පිරිසිදු වතුර තියෙන්නේ. ඒ වගේම හරිම සීතලයි. මේ බලන්න පොඩ්ඩක් වටපිටාව. අපි කුමාරියැල්ලට සමු දීලා යන්න තමයි මේ හදන්නේ. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා මේ දියැලේ නා කියා ගන්න හරිම සුන්දර දියැල්ලක්. ඒ වගේම අපි තව දියැල්ලක් බලන්න යනවා. ඒකෙත් මම එතනට ගිහිල්ලා ඒ විස්තර ගැන කතා කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා මෙතන විනෝද වෙන්න, ඒ වගේම මෙතන පරිසරය ආරක්ෂා කරන්න හරිම සුන්දරයි. මොකද ගොඩක් කට්ටිය ඇවිල්ලා එක කසල එහෙම දාලා තිබුණා. මම ඒව පෙන්වන්න ගත්තේ නැහැ. ඉතින් ඔයගොල්ලොත් ඇවිල්ලා විනෝද වෙන්න. පොලිතින්, ප්ලාස්ටික් ඒ වගේ දේවල් මෙතනට අරන් එන්න එපා. මේ පරිසරය හානි කරන්නේ නැතුව අපි මේ පරිසරය රැක ගන්න ඕනේ. ඉතින් එහෙනම් අපි හම්බෙමු ඊළඟ දියඇල්ලෙන් අපි ගිහින් එන්න.